ආයිබෝවන් සුබම සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවනේ. ඔන්න ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ 18 වෙනි මල් සේල් එක. ඉතින් කලින් ඇග්ලොනිමා අලුත් වර්ග ගොඩක් දාපු සේල් එක මේ ඔයාලා ගොඩක් එකෙන් පැලමිලදී ගත්තා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. ඒවා දැන් සඳුදාට හැමෝගෙම අතටපත් වෙනවා. සමහර අය ගෙදරට ඇවිල්ලත් ගෙනිච්චා. ඉතින් යාළුවනේ ඔයාලා ආස කරන ලස්සනම ලස්සන මල් වර්ග විසිතුරු මල් වර්ග මගෙන් ගන්න පුළුවන්. ඔයාලට මේ අංක පිළිවෙලට දාලා මම වීඩියෝ එක ඉදිරිපත් කරනවා. එතකොට ඔයාලට කැමති අංකය සමග මගේ WhatsApp දුරකථන අංකයට ඇමතුමක් හෝ අංක ටික සඳහන් කර මැසේජ් එකක් හරි තියන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලට මේ මම පැහැදිලිව හැමෝටම මේ වීඩියෝ එක මේ දැම්මේ මම යවන විදිහ ඔයාලට දානවා. ඉතින් අද සේල් එකේදී ගොඩක් එකතු වෙලා තියෙන්නේ පිලෝ වර්ග කිහිපයක්. පිලෝ වර්ග ගොඩක් අය මගේ කැලතියා වර්ග ඉල්ලනවා. දැනට මංගාව කැලතියා වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවයි ඉතින් පැල තවම බෝ කරගෙන යනවා. ඉදිරියේදී ඔයාලට ලස්සන කැලතියා ප්‍රභේද ටිකක් ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට මේ මම වීඩියෝ එකට කලින් දාන වර්ග වුණත් කැමති නම් ඉල්ල ගන්න පුළුවන්. තව ෆර්න්ස් වර්ග තියෙනවා. කලින් වීඩියෝත් බලන්න යාළුවනේ. ඒවයි ගොඩක් වර්ග පැල තියෙනවා. ඒ කියන්නේ ඒ ප්‍රමාණයම නැති වුණත් ඔයාලට කැමති ප්‍රමාණයකට මම වීඩියෝ එක දාලා ඔයාලා කැමති නම් ඒ ප්‍රමාණයට ඔයාලා ඕකේ නම් මම ඔයාලට පැල ලබා දෙනවා. එහෙනම් යාළුවනේ අපි යමු 18 වෙනි සේල් එකේ පළවෙනි අංකයට. ලොකු වැස්සක් වැස්ස යාළුවනේ. අංක ටික ඔක්කොම දැම්මට පස්සේ ඔන්න මේ තියෙන්නේ Pink Princess Splash මාබල් කියන වර්ගය. මේක ගොඩක් වටින වර්ගයක්. මේක තමයි මේකේ වටිනම වර්ගය. මේක රුපියල් 650යි යාළුවනේ. මේ පැලය හොඳට කට් මුල් දාලා හොඳට හැදිලා තියෙන නිරෝගිමත් පැලයක්. ඊළඟට තියෙන අංක 2 ග්‍රීන් කොම්බෝ. මේ බලන්න යාළුවනේ වැස්සට කොලේකුත් ඉරිලා ගිහිල්ලා. ඉතින් මේක රුපියල් 1750යි. ග්‍රීන් කොම්බෝ ඉතින් ගොඩක් රෙඩ් කොම්බෝ වලට වඩා මිලෙන් වැඩි. ඒක ඇයිද කියලා දන්නේ නැහැ. කොහොම හරි පොඩි පැලයකුත් රුපියල් 1500ක් වගේ වෙනවා. මේ වගේ ලොකු පැලයක් වලට 1750ට ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ White Princess Splash එක. මේකත් අංක 3. මේක ලස්සනට හැදිලා තියෙන ඔයාලට කට් කරගන්න පුළුවන් තැන් දෙකකින් විතර පැල බෝ කරගන්න කෙනෙකුට නම් ගොඩක් වටිනවා. මේක රුපියල් 600යි යාළුවනේ. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ෆ්ලූටෝ කියන වර්ගය. ඒක සාමාන්‍ය අඩි 1කමාරක් වගේ උස ගහක් මේක. අංක 4. මේක රුපියල් 1500යි යාළුවනේ. කැමති කෙනෙක් ඉන්නවා නම් පිලෝ වර්ග එකතු කරන අයට මේවා ගොඩක් වටිනවා. පිලෝ වර්ග එකතුවක් හදා ගන්න අයට. ඉතින් යාළුවනේ බලලා මගෙන් ඉල්ල ගන්න. ඊළඟට තියෙන්නේ මෙන්න මේ කාඩිනල් බ්ලැක් කාඩිනල් වර්ගය. මේක හරිම ලස්සන දැල්ලක් තියෙන. මේ බලන්නකෝ ඒක දැල්ල වලට පැහැදිලිව පේනවද දන්නේ. තැඹිලි පාටට හුරු රතු පාටක්. මාරම ලස්සන දැල්ලක් තමයි මේකෙන් එන්නේ. අර පේනවද ඔයාලට? ඒකේ කලර් එක. මේ ප්‍රමාණයේ පැලයක් වලට රුපියල් 650ක මුදලකට ලබා ගන්න පුළුවන් යාළුවනේ. මේ පේනවද ලස්සනට හැදිලා තියෙන විදිහ? ඊළඟට තියෙන්නේ මෙන්න මේ ගෝල්ඩන් පෝතෝස් මේ ගෝල්ඩන් මේ පිලෝ එක. මේක මාර්ම ලස්සනයි. මේක ටයිටේනියම් පෝච්චි එකට හරි දාලා ටේබල් টොප් එකකට උනත් තියාගන්න පුළුවන්. බලන්නකෝ ඒකේ ලස්සනට ඒකේ කොලේ අර මේ රවුමට නෙමෙයි හැදෙන්නේ උලට වගේ ලස්සනට හැදෙනවා. මේක කට් කරලා ඔයාලට පැල බෝ කරගන්න උනත් පුළුවන්. මේක රුපියල් 500යි යාළුවනේ.
පේනවද ඒකේ ලස්සන? මේ මම සුදු පාට පෝච්චි එකට දාලා මේක ගේ ඇතුලේ තමයි තියලා තිබුණේ. ටේබල් එකක උනත් තියන්න පුළුවන් ප්‍රමාණය තමයි මේක අඩියක් වගේ උසයි. ඒ වුණාට හරිම ලස්සනට හැදෙන වර්ගයක්. ඊළඟට තියෙන අලුත්ම පිලෝ වර්ගයක්. මේකත් මාරම ලස්සනයි. මේක පොඩි පැලයක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අඟල් 10ක් 12 අඩි භාගයක් වගේ උස ගහක්. ඒක රුපියල් 750යි යාළුවනේ. ඒ වර්ගේ ටිකක් මිලෙන් වැඩි. මේ තියෙන්නේ අවුරා ප්ලාන්ට් එක. අර කලින් පෙන්නපු එක නෙමෙයි මේක. මේක අර පත්‍ර බෙදිලා හැදෙන වර්ගය. අවුරා එක ඔයගොල්ලෝ දන්නවනේ තියෙන්නේ. මේ තියෙන්නේ අනිත් වර්ගය. ඒක ගෝල්ඩන් පිලෝ එක. මේක මේ අනිත් වර්ගය. මේක අංක 8න් රුපියල් 1650 යාළුවනේ. අවුරා එක මිලින් වැඩි. මේ ප්‍රමාණය අඩියක් වලට වඩා උස ගහක්. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ring of fire කියන පිලෝ එක. මේක අංක 9 හොඳට හැදිලා තියෙන කට් මුල් දාලා ඔයාලට කට් කරගන්නත් පුළුවන් පේනවනේ. මේක රුපියල් 950 යාළුවනේ. හොඳට හැදිලා පත්‍ර විහිදිලා හැදිලා තියෙන ගහක් මේක. ඊළඟට තියෙන්නේ හැමෝම දන්න මූන්ලයිට් අංක 10 රුපියල් 650 යාළුවනේ. ඒක නම් ඉතින් හැමෝම දන්න වර්ගයක්නේ. මේක අර ලොකු පත්‍ර හැදෙන එක නෙමෙයි. මේක සාමාන්‍ය මේ ප්‍රමාණය තමයි පත්‍ර ලොකු වෙන්නේ. මේ ලොකු ගහක්. මේකත් තැන් දෙකකින් විතර කට් කරලා ඔයාලට පැල ලබා ගන්න උනත් පුළුවන්. හොඳට හැදුණු ගහක් ඒකත්. ඊළඟට අංක 11. අංක 11ට තියෙන්නේ මෙන්න මේ ලස්සනම ලස්සන සිල්වර් කලර් මේ තෙමිලා හොඳටම මේ ගස් ටික තෙමුණා. මේ අංක 11 ඇලෝකේසියා වර්ගයක් සිල්වර් කලර් එක. ඒක රුපියල් 700යි යාළුවනේ. ඒක හොඳට හැදුණු උස ගහක්. ඊළඟට තියෙන්නේ මෙන්න මේ කැම්පේරියා වර්ග මේ කළු පාට එක. මේකේ ලස්සන මලක් පිපෙනවා. හැබැයි වැස්සට දෙමුණොත් නම් මේකේ මල ටක් ගාලා කැඩිලා යනවා. අවුවට තමයි මල තියෙන්නේ. උදේට විතරයි පිපෙන්නේ. හවසට පර වෙනවා. අංක 12 රුපියල් 400යි යාළුවනේ. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ගොඩක්ම වටින කැම්පේරියා වර්ගය. මේක ඔරෙන්ජ් කලර් එක. මේකට තව ළමක් කියනවා මේ කැම්පේරියා තමයි මේකට විශේෂ නමක් කියනවා මේ වර්ගයට. අංක 13 මේක රුපියල් 1000යි යාළුවනේ. කොළ දෙකක් වගේ තියෙන ගහක් තමයි දෙන්නේ. මේකේ මේ හඳුරක් තියෙන්නේ. ඊළඟට අංක 14 ඉඳන් තියෙන්නේ ඇග්ලොනිමා. ගොඩක් අය ඉතින් මගෙන් මෙන්න මේ බ්ලැක් එක ඉල්ලුවානේ. බ්ලැක් සුමාත්‍රා එක දැන් තියෙනවා පැල. ඔයාලට ගන්න පුළුවන් බ්ලැක් සුමාත්‍රා එකෙන්. මේක රුපියල් 1600යි යාළුවනේ. ගන්න බැරි වෙච්ච අය ගන්න. මේකත් අලුත් වර්ගයක්. අලුත් ඇග්ලොනිමා එකක්. අලු පාට වගේ පත්‍රයක් තියෙන මේක ත්‍රයි කලර් වර්ගයක් මේකත්. මේ කලර්ස් තුනක් තියෙනවා. කහ පාට, රෝස පාට, කොළ පාට කියන එකෙන් තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. මේක අලුත් ත්‍රයි කලර් වර්ගයක් මේක. මේක රුපියල් 550යි යාළුවනේ. අපි අර දන්න සුදු පාට ත්‍රයි කලර් එක නෙමෙයි ඒක. මේක අංක 16. ගොඩක් අය මගෙන් ඉල්ලනවා මේකේ පොඩි පැල. මම ලොකු පැල ගිය පාර දැම්මා. ඉතින් පොඩි පැල ගොඩක් අය ඉල්ලගත්තා. මේක රුපියල් 500යි යාළුවනේ. ඔයාලට පොඩි පැල ඕනේ නම් ඕන තරමක් මගෙන් ඉල්ල ගන්න පුළුවන්. ඉතින් අද ගොඩක් කොළ පාටට ප්‍රිය කරන අයට තමයි අලු පාට, ඇෂ් කලර් එක, ග්‍රීන් කලර් එක ගොඩක්ම තියෙන ගස් වර්ග තමයි මම අද දාලා තියෙන්නේ. මේක අංක 17 අංක 17න් තියෙන ඇග්ලොනිමා. මේක හරිම ඝනකම කොළයක් තියෙන. හරිම පත්‍ර ඝනකමයි. මේක රුපියල් 500යි යාළුවනේ. ඊළඟට තියෙන්නේ මෙන්න මේකත් ඒ වගේ තමයි ඝනකම් පත්‍රයක් තියෙන ඇෂ් කලර් ඇග්ලොනිමා එක. මේකේ චූටි සුදු පාටට හුරු කහ පාටක් වගේ තියෙන ඩිසයින් එකක් යනවා. ඒක පැහැදිලිව පේන්නේ නැහැ යාළුවනේ ෆෝන් එකට නම්. ලස්සනට මේ පේනවද මේ තියෙන ලස්සනට. ඒක අංක 18 රුපියල් 350යි.
ඊළඟට තියෙන්නේ මෙන්න මේ අලුත්ම වර්ගේ බලන්නකො තෙමිල ඔක්කොම වැස්ස ඉතින් අපිට අද හරියට ඔයාලට ඉතින් මම මේ වීඩියෝ එක කරෙත් මේ වැස්ස පායපු ගමන් මේක හරිම ලස්සනට පත්‍ර හැදෙන ඇග්ලොනිමා අලුත් වර්ගයක්. මේක රුපියල් 1200යි යාළුවනේ. බලන්නකො ඒක ලස්සනට හැදිලා තියෙන රෙඩ් රේන් කියන වර්ගයක. ඊළඟට තියෙන්නේ අංක 20 ඉඳන් වගේ තියෙන කැලතියා වර්ග විශේෂයක්. ගොඩක් අය මගෙන් කැලතියා එල මං කියවනේ අද මං කැලතියා වර්ග කිහිපයක්ම ගෙනාවා කියලා. අලුත්ම වර්ග. මං කලින් සේල් වලට දාපු නැති වර්ගයක් මේක. මේක හරිම ලස්සනයි. බලන්නකෝ. ඒ ඩිසයින් එක පත්‍රේ පිටපැත්තත් මාරම ලස්සනයි. පේනවද? ලස්සන ඩිසයින් එකක් තියෙන්නේ. ඒක අංක 20 350යි යාළුවනේ. කැමති කෙනෙක් ඉල්ලන්න. 350යි. ඊළඟට ගිය පාරත් මම මේක දැම්මා. මේකේ පොඩි පැල. මේ සැරේ තියෙන්නේ ටිකක් ලොකු පැලයක්. ඒක රුපියල් 350යි. කැමති කෙනෙක් ඉන්නවා නම් මගෙන් ඒකත් ඉල්ල ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ බලන්න මේක උස්සට හැදිලා තියෙනවා. අඩියක් වගේ උස කොළ 4-5ක් වගේ තියෙන හොඳ පඳුරකට හැදිලා තියෙන එකක්. ලස්සන පත්‍රයක් තියෙන්නේ අලු පාට වගේ නිකන් මැදින් දම් පාට වගේ ඉරක් යනවා. ඊළඟට තියෙන අංක 22 යාළුවනේ. අංක 22 මෙන්න මේ කළු කැලතියා එක. මේක බ්ලැක් වර්ගයක් ඒක. බලන්නකෝ ඒකේ සුදු පාට ලස්සන ඩිසයින් එකක් තියෙනවා. මේක අර දම් පාට එකේම කළු පාට එක. මේක ඔයාලා දැකලා තියෙනවනේ කළු පාට එකේ දම් පාට ඩිසයින් එක යන එක මං කලින් දැම්මේ. ඒක වගේම මිල ටිකක් වැඩි එකක්. මේක රුපියල් 400යි යාළුවනේ. ඊළඟට තියෙන්නේ මෙන්න මේ කැලතියා විශේෂය. මේක අලුතෙන්ම ආපු කැලතියා විශේෂයක් අංක 23. මේක රුපියල් 550යි යාළුවනේ. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න. ඒක අලුත්ම වර්ගය. මේකෙන් ගොඩක් අය මිලදී ගත්ත මම කලින් සේල් එකේ දැම්ම සේල් නම්බර් එක නම් මතක නැහැ. කලින් සේල් එකකට මම දැම්මා. ඊළඟට තියෙන්නේ මෙන්න මේ කොළ පාට ඩිසයින් එක යන මෙන්න මේ කැලතියා එක. ඒක අංක 24. ඒකත් 350යි යාළුවනේ. බලන්නකෝ ඒකේ ලස්සන. ඒකත් මාරම ලස්සන පත්‍රයක් තියෙන කැලතියා විශේෂයක්. අංක 24 350යි. මේකත් හොඳට හැදිලා තියෙන හොඳ නිරෝගී ශාකයක්. ඊළඟට තියෙන්නේ මං ගිය පාරත් මේ සේල් එකට දැම්මා. මේ සේල් එකට දානවා. මේකේ ලා රෝස පාට ඉරක් තියෙන්නේ. ඒක පැහැදිලිව පේන්නේ. ලා රෝස පාට ඉරක් කළු පාට පත්‍රයේ ලා රෝස පාට ඉරක් තමයි යාළුවනේ තියෙන්නේ. අංක 25. අංක 25 රුපියල් 350යි යාළුවනේ. ඔයාලට කැමති නම් ඉල්ල ගන්න. මේකත් අලුත් වර්ගයක්. මේකත් මාරම ලස්සනයි. මේක අංක 26. ඒක රුපියල් 300යි යාළුවනේ. පොඩි ප්‍රමාණයේ ගහක් තමයි තියෙන්නේ. අංක 24 තියෙන්නේ පුංචි පැකේජ් එකක්. ඔයාලට ගොඩක් අය මගෙන් සැන්සවේරියා වර්ග ඉල්ලුවා. මෙතන සැන්සවේරියා වර්ග 3ක් තියෙනවා. ඔක්සිජන් ප්ලාන්ට් කියන්නේ මෙන්න මේ ඝනකම පත්‍රයක් තියෙන තනි පත්‍ර හැදෙන්නේ මේකේ. මේක මාරම ලස්සන වටින වර්ගයක්. ඒකෙන් එකයි මෙන්න මේකත් ලස්සන ඩිසයින් එකක් තියෙන වර්ගයක්. ඊළඟට මෙන්න මේ නෙළුම් මල වගේ හැදෙන කුරු එක. ඊළඟට මෙන්න මේ බිගෝනියා එක. ඊළඟට මෙන්න මේ ඇග්ලොනිමා කොළ පාට එක. ඊළඟට මෙන්න මේ විසිතුරු පත්‍ර ශාකය. ඔන්න ඔය වර්ග 6. වර්ග 6ක් තියෙනවා. සැන්සවේරියා වර්ග 3යි, විසිතුරු වර්ග 3යි. ඒ 6ම රුපියල් 1500කට ගන්න පුළුවන් යාළුවනේ. කැමති කෙනෙක් ඉන්නවා නම් එක්කෙනෙකුට විතරයි මේ අවස්ථාව තියෙන්නේ. එක්කෙනෙකුට විතරයි ඉක්මන් කරන්න. ඔයාලා කැමති නම් මේ පැකේජ් එකට මේක අංක 27න් මගෙන් ඉල්ල ගන්න යාළුවනේ. ඒ ටික තමයි පැකේජ් එකට අදාළ වෙන්නේ. ඔයාලට පැහැදිලිව පේනවා ඇති. මෙන්න මේ වර්ග හොඳටම හැදිච්ච හොඳ සරු පැල 6ක් තමයි තියෙන්නේ. මේකෙන් මේ සැන්සවේරියා එකේ නම් ඒ පත්‍ර 3ක් වගේ තියෙන එක ගහක් තමයි දෙන්නේ. එතන ලොකු පඳුරක් තියෙන්නේ. එහෙනම් යාළුවනේ අද සේල් එකේ ඔන්න ඔය පැල
27 තමයි මම ඔයාලට ගෙනාවේ. බලන්නකෝ. ඉතින් අද ගොඩක් කොළ පාට වර්ග තමයි තියෙන්නේ. කොළ පාට වර්ග වලට ප්‍රිය කරන අයට කොළ පාට වර්ග ගෙනහලා තියෙන්නේ. පිලෝ වර්ග කීපයක් තියෙනවා. ඔයාලා කැමති අය ඔයාලට වටිනවා කියලා හිතෙනවා නම් මගේ පැල මිලදී ගන්න කියලා මං ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔයාලගේ සහයෝගයෙන් තමයි මේ තරක් දුරට මම මේ පුංචි ව්‍යාපාරය කරගෙන යන්නේ. ඉතින් ඔයාලා දෙන සහයෝගයට කෝල් කරලා කමෙන්ට් එකකින් ඒ දක්වන සහයෝගයට ගොඩක්ම ස්තුතියි යාළුවනේ. එහෙනම් WhatsApp දුරකථන අංකය මම සඳහන් කරා කලින් ඒ අංකයට ඔයාලට ඇමතුමක් හරි මැසේජ් එකක් හරි තියලා පැලවෙන් කරගන්න පුළුවන්. ඉක්මනින් පැලවෙන් කරගන්න යාළුවනේ. මොකද දවසක්වත් සමහර වෙලාවට තියෙන්නේ දැන් ඇග්ලුනි මාසෙල් එකේ නම් ඇත්තටම මේ දවසක්වත් පැල ටික තිබුණේ නැහැ. ගොඩක් අයට ඉතින් නෑ කියන්න උනා. ඉතින් එහෙම වුණාම දුකයි. ඔයාලටත් දුකයි. මටත් දුකයි. ඉතින් ඒ හින්දා මේ ඉක්මන් කරලා පැලවෙන් කරගන්න කියලා මම ඔයාලට ආදරෙන් ඉල්ලනවා. කුරිය පහසුකම් ලංකාවේ ඕනම තැනකට තියෙනවා. කුරිය කළා ඉතාමත් සුරක්ෂිතව විශ්වාසනීයව ඔයාලට පැල ටික දෙන බව මම සහතික වෙනවා. ඔයාලා ඒ ගැන කිසිම ඩවුට් එකක් තියාගන්න එපා. මොකද මම මගෙන් පැල ගත්ත අය නම් දන්නවා. පළවෙනියට මේ පැල මිලදී ගන්න අයට තමයි මම මේ කියන්නේ. එයාලා කිසිම සැකයක් තියාගන්න එපා. ඔයාලා මුදල් තැන්පත් කරලා කලින් පැල ටික වෙන් කරගන්න. ඊට පස්සේ ඒ මුදල් තැන්පත් කරන පිළිවෙලට මම සඳ අඟහරුවාද බදාදා යන දවස් තුනේම ලංකාවේ ඕනම තැනකට ඩිලිවරි කරනවා. ඒ හින්දා අනිත් දවස් බ්‍රහස්පතින්දා දවසේ කොළඹ අවට ප්‍රදේශවලට පමණක් මම එක දවසින් යන්නේව ඩිලිවරි කරනවා. ඉතින් යාළුවනේ ඔයාලට මේ ෆර්න් වර්ගයක් ගන්න පුළුවන් මගෙන්. කැමති නම් එකත් ඉල්ලන්න. ගොඩක් අය ෆර්න් වර්ගය දැම්මේ නැතත් ඉල්ල ගන්නවා මගෙන්. ඉතින් යාළුවනේ ඔයාලට කැමති පැල ටික තෝරලා ඉක්මනින් මට මැසේජ් එකක් දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. එහෙනම් යාළුවනේ අද ගෙනාපු පැල ටික හොඳයි කියලා හිතෙනවා නම් මට මැසේජ් එකක් තියන්න. වීඩියෝ එක නරඹුවට ගොඩක් ස්තුතියි ඔයාලට. මාව පළවෙනි වතාවට බලන කෙනෙක් නම් මගේ channel එක ඔයාලා subscribe කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. එතකොට ඔයාලට මම දාන වීඩියෝ ඉක්මනින් බලන්න පුළුවන්. එහෙනම් යාළුවනේ ගිහින් එන්නම්. ඔයාලට සතුට පිරුණු සුබම සුබ දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.